සර්පෙක් දෂ්ට කරාම කවදාවත් මෙන්න මේ දේවල් නම් කරන්න හිතන්නවත් එපා. අපි බලමු මොනවාද සර්පෙක් දෂ්ට කරපුවම කරන්න හොඳ නැති දේවල් කියලා. අද සමාජයේ ගොඩක් අය හිතනවා සර්පෙක් දෂ්ට කරපුවම එතන ලේ මිරිකලා ඇරපුවම විස ටික අයින් වෙනවා කියලා. මේක ඇත්තටම ගොඩක් වැරදි දෙයක්. එතන ලේ අපි මිරිකන්න ගියොත් එතෙන්ට බ්ලඩ් සප්ලයි එක වැඩි වෙනවා. එතකොට එතන තියෙන විස ටික අපේ ඇඟ පුරාම ගමන් කරන්න පටන් ගන්නවා. ඒ නිසා සර්පෙක් දෂ්ට කරපුවම කවදාවත් එතන ලේ මිරිකලා අරින්න නම් හිතන්නවත් එපා. ඊළඟ දේ තමයි සර්පෙක් දෂ්ට කරපුවම ඒ තුවාලෙට උඩින් ගොඩක් අය රෙදි පටියකින් බදිනවා, නැත්නම් මොකක් හරි ටියුබ් එකකින් බදිනවා වගේ මොනවා හරි තද දෙයකින් කකුල බදිනවා. එතකොට ඒ පුද්ගලයා හිතනවා විස එතනින් කකුලෙන් හරි දෂ්ට කරපු තැනින් උඩට යන්නේ නැති වෙයි කියලා. මේක ගොඩක්ම වැරදි දෙයක්. මෙහෙම කරවම වෙන්නේ මොකක්ද දන්නවද? එතන අපි මොකක් හරි රෙදි පටියකින් ඒ තුවාලේ තියෙන තැනින් උඩ බැන්දොත් එතන විස ටික එහෙමම එකතු වෙනවා. එහෙම එකතු වීම නිසා එතන කකුල හරි අත හරි කපලා ඉවත් කරන්නම උනත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේ නම් කවදාවත් කරන්න හිතන්නවත් එපා. ඊළඟට අනිත් දේ තමයි සර්පෙක් දෂ්ට කරපුවම ගොඩක් අය කාට හරි කියලා එතන තියෙන විස ටික අදින්න නැත්නම් උරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ තුවාලෙට කට තියලා උරලා එතන විස ටික ආපහු කවුරුහත් අදින්න කවුරු හරි ලවා ඇද ගන්න උත්සාහ කරනවා. මේකත් ඉතාමත් වැරදි මතයක් සමාජයේ තියෙන. මේ දේ කවදාවත් කරන්න නම් උත්සාහ කරන්න එපා. ඒ වගේම අපි කරන්නම ඕනේ දේ තමයි සර්පෙක් දෂ්ට කරපුවම එතන සබන් දාලා ගලා යන වතුරෙන් සාමාන්‍ය විදියට හොදලා ඉක්මනින්ම ළඟම තියෙන හොස්පිටල් එකකට අරන් යන එක. ඊළඟට කරන්න හොඳම නැති දේ තමයි හොස්පිටල් එකට රෝගියාව රැගෙන යද්දී රෝගියාගේ සර්පයා දෂ්ට කරපු තැන රෝගියාගේ හදවතට වඩා පහළ මට්ටමේ තබාගෙන යා යුතුයි. මෙන්න මේ විදිහට රෝගියාව හොස්පිටල් එකට අරන් යන්න ඕනේ. ඒ වගේම අනෙක් වැදගත්ම දේ තමයි මේ අවස්ථාවේදී රෝගියා ගොඩක් කම්පනයටපත් වෙලා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. මොකද මැරෙයිද කියන යාගේ චකිතයක් හිතේ බයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි රෝගියාව මේ අවස්ථාවේදී සංසුන් කරන එක. ඒ වගේම අනිත් වැදගත්ම දේ තමයි ඔයාලට හිතන දේවල් පිරිටන්, පැනඩෝල්, හැමිලි වතුර වගේ දේවල් කිසිම දෙයක් රෝගියාට බොන්න දෙන්න හොඳ නැහැ. ඉක්මනින්ම රෝහලකට රැගෙන යන එක තමයි මේ අවස්ථාවේදී කරන්න ඕනේ. හරි. අනිත් ඔයාලට කිව යුතුම දෙයක් තමයි දෂ්ට කරාට පස්සේ ගොඩක් අය දෂ්ට කිරීමකින් පස්සේ ගොඩක් දෙනා මේ දෂ්ට කරපු සර්පයව හොයමින් ඒ දෂ්ට කරපු ස්ථානයේම හිමින් සැරිසරනවා. මේක කිරීමට නුසුදුසුම දෙයක්. මොකද සර්පයා ඒ අවස්ථාවේ ඒ අසලම ගැවසෙන්න පුළුවන්. ඒ නිසා ආය දෂ්ට කිරීමකට අනෙක් පුද්ගලයෙකුට ලක්වීමකට ඉඩ තියෙනවා. මේ නිසා මෙය නොකළ යුතු දෙයක්. ඒ වගේම ගොඩක් අයගේ ඔළුවේ තියෙන දෙයක් තමයි සර්පයා මරාගෙන රෝහලට රැගෙන යන්න ඕනේ කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. මේ අවස්ථාවේදී කරන්න ඕනේ සර්පයාව අඳුර ගන්න පුළුවන්. එක්ක සර්පයා ඉන්නවා නම් සර්පයාගේ ෆොටෝ එකක් ගහගෙන නැත්නම් සර්පයාව මරන්න නැතුව අල්ලගන්න පුළුවන් නම් අල්ලගෙන බෝතලයක දාගෙන යන්න පුළුවන් නම් නැත්නම් ඔයගොල්ලොන්ට සර්පයාව අඳුර ගන්න පුළුවන් නම් හරියටම එහෙම අඳුර ගන්න පුළුවන් සාක්ෂියක් ඇතිව හොස්පිටල් එකට අරගෙන යන එක මරන්න නැතුව අරගෙන යන එක තමයි ගොඩක්ම හොඳ. මොකද සර්පයා කියන්නේ තවත් එක් ජීවියෙක් මේ පෘථිවි තලයේ ඉන්න. ඉතින් අද මේ දේවල් ටික තමයි සර්පයා දෂ්ට කිරීම ගැන ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නේ.